හලෝ අයිබෝවන් හැමෝටම අද අපි ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන සෙෂන් එකක් FAQ එකක්. ස්ටුඩන්ට්ස්ලා හැම වෙලාවම අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට ඇත්තටම এডুকেෂන් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට අපිට විස්තර ලබා දෙන්න හැකියාවක් නැති නිසා අපිට අද ඉන්නවා මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් වෙන අශානි ආපා. එයා ඔයගොල්ලන්ට විස්තර සම්පූර්ණයෙන්ම විස්තර ටික ලබා දෙයි මම අහන ප්‍රශ්න වලට. මම හිතනවා මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට පැහැදිලි නම් අපිට ඇත්තටම ඒක හරිම සතුටුයි මේක කරන එකෙන්. ඒ පැහැදිලිතාවයක් තියෙනවා නම් කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මීට වඩා පුළුල් විදියට දැනගන්න ඕනි කියලා හිතනවා නම් අපිව සම්බන්ධ වෙන්න පුළුවන් අපි මෙන්ෂන් කරන නම්බර් එකෙන් හරි එහෙම නැත්නම් ඊමේල් එකකින් හරි අපිට කෝල් එකක් අරගෙන ඔයගොල්ලන්ට අපොයින්ට්මන්ට් එකක් arrange කරගන්න පුළුවන් PR පාත් එකක් නම් ඒක අශානී අපට හරි එහෙම නැත්නම් මිසිස් සුරිය අපට හරි අපිට අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්න පුළුවන් এডুকেෂන් සම්බන්ධයෙන් නම් අපිව contact කරන්න අපි ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර ලබා දෙන්න. එහෙනම් අපි යමු ප්‍රශ්න වලට. හරි අශානී අයිබෝවන්. අයිබෝවන්. අශානී දැනගන්න පුළුවන්ද PR පාත්වය එකකට හොඳම කෝස් එකක් කොහොමද තෝරගන්නේ කියලා ස්ටුඩන්ට් කෙනෙක්ට? මෙතනදී දේවල් ගොඩක් තියෙනවා ඇත්තටම. මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් විදිහට අපි බැලුවොත් ඕස්ට්‍රේලියාවේ තියෙන growth sectors මොනවද කියලා. ඔයගලන්ට ඇත්තටම මේ ස්ක්‍රීන් එකේ අපි දාන්නම් growth sectors මොනවද ඕස්ට්‍රේලියාවෙන් identify කරලා තියෙන්නේ කියලා. දැන් 10 sectors identify කරලා තියෙනවා. එක දෙයක් තමයි ඔයගලන් O level A level ඉවර වෙච්ච fresh graduate කෙනෙක් නම් ඔයාලට එහෙම sector එකකින් එක course එකක් මොකක් හරි තෝරගන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා mature student කෙනෙක් නම් already bachelor's degree එකක් masters මොන හරි කරලා තියෙනවා නම් එතකොට මේ growth sector එකක් හින්දා ඔයගලන්ට completely ඔයාලා ඉගෙන ගන්න sector එක මාරු කරන්න බෑ. ඒකට මට ඒකෙදි කියන්න තියෙන්නේ ඒක student ගෙන් student වෙනස් වෙනවා. අනිත් එක ඒක තීරණය වෙනවා ඔයාලට මොනවද life එකේ කරන්න ඕනේ කියන එක. මම හැමදෙස්සම කියනවා ඔයාලගේ course selection එක PR එකක් විතරක්ම හිතලා change කරන්න එපා කියලා. ඒ නිසා මට මේකට දෙන්න තියෙන උත්තරේ තමයි education agent කෙනෙකුට හොඳට කතා කරලා ඔයාලගේ future plans කියන්න. ඒ වගේම යාළගෙන් තේරුම් ගන්න මොනවද ඕස්ට්‍රේලියාවේ තියෙන growth sectors කියලා. ඊට පස්සේ ඒ දෙකම තීරණය කරලා තව හිතලා බලන්න මොකද්ද ඔයාලට afford කරන්න පුළුවන් university එක කියලා. කොහෙද ඔයාලට යන්න ඕනේ city එක. ඒ city එකේ තියෙන courses මොනවද? ඔය ඔක්කොම එකට ඔයගොල්ලන් හිතලා බලලා හරි තීරණයක් අරන් course එක select කරොත් නිකම්ම PR එක ගැන විතරක් හිතන්නේ නැතුව මං හිතනවා ඒ decision එකෙන් ඔයාලට ගොඩක් දුර යන්න පුළුවන් කියලා නිකම්ම PR එක ගැන හිතලා මොකක් හරි course එකක් select කරනවට වැඩියි. ඒක පැහැදිලිද? අශානීගේ උත්තරේ ගොඩක් පැහැදිලි. thank you අශානී. දැන් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. එයා example එකක් විදිහට දීලා තියෙනවා. 2024 ජුලි මාසේ ඇවිල්ලා තියෙනවා business bachelor එකක් කරන්න. ඒක PR එකකට support කරනවද කියලා. ඒ business bachelor එක PR එක pathway එකට තියනවද කියන එක අහනවා. okay. business කිව්වහම ඒක wide range එකක් තියෙනවා. business marketing වෙන්න පුළුවන්, MBA වෙන්න පුළුවන් ඒ වගේ. සමහර business courses කරලා permanent residency යන්න ඇත්තටම අමාරුයි. හැබැයි ඒකේ positive side එක තමයි business courses තියෙනවා business analytics එහෙම නැත්නම් business information systems. ඒ වගේ business course එක ඇතුලේ තියෙන majors බලලා permanent residency වලට හොඳ pathway එකක් තියෙන major එකක් select කරගත්තොත් ඇත්තටම business course එකක් කරා වුණත් permanent residency ගන්න පුළුවන්. ඒ කියන්නේ positive side එකක් තියෙනවා PR එකකට යන්න පුළුවන්. ඒකට අදාළ course එක select කරගත්තොත්. ඔව් හරි course එක select කරගත්තොත්. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙටම අදාළ ප්‍රශ්නයක් තියෙනවා. නිකන් හරි course එකක් වෙනස් කරොත් ඒ course එක වෙනස් කරන එකේ future visas වලට බලපානවද? ඔව් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මට ස්ටුඩන්ට්ස්ට කියන්න ඕනේ course එකක් change කරාට කමක් නැහැ. මොකද මේ ස්ටුඩන්ට්ස්ලා ඇත්තටම මෙහි එනකොට හරිම young. එක්කෝ 17-18 year olds just after A levels you haven't still figured out your life. So ඒක okay ඔයාලා mind එක change කරාට but කවදාවත් student visa rule එකක් breach කරන්න එපා. student visa එකක් grant කරනකොට ඔයාලගේ visa එකේ තියෙනවානේ conditions and rules make sure කරගන්න ඔයාලා course එක change කරන්න ඉස්සෙල්ලා නසීමව කතා කරලා අහනවායි කියලා මේ තැනදී මට මේ course එක change කරන්න පුළුවන්ද කියලා. මොකද දැනට තියෙන rule එක තමයි ඔයගලන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා principal course එකෙන් 6 months study කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් legally course එක change කරන්න. ඔයගලන්ගේ change of mind හරි මොකක් හරි හේතුවක් නිසා ඒ course එක change කරන්න ඕනේ නම් make sure කරගන්න ඔයාලා කොයිම වෙලාවක දිවත් මේ condition එක breach කරන්නේ නැහැ කියලා. එහෙම නොකරුවොත් ඒගොල්ලන්ට ඉස්සරහට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් අශානී කියන එක හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් COEs දෙකක් තියෙනවා diploma plus bachelor කරන කෙනෙක් නම් bachelor එකේ 6 month complete වෙන්න ඕනේ course එක මාරු කරගන්න. අනේ වගේ rules තියෙනවා. ඒ මොකක් හරි තියෙනවා නම් අපිට කතා කරන්න අපිට විස්තර කියලා දෙන්න පුළුවන් පැහැදිලිව.
ඊට පස්සේ තව ස්ටුඩන්ට්ගේ ප්‍රශ්නයක් තියෙනවා මම මගේ හස්බන්ඩ් එක්ක ඇවිල්ලා ඉන්නේ මම බැචලර් එකක් කරනවා මගේ හස්බන්ඩ් ඇවිල්ලා ලංකාවේ එයා ඔල්රෙඩි බැචලර් කරලා එක්ස්පීරියන්ස් උත් තියෙනවා එයාට එයාගේ මාර්ගයෙන් PR එක අපිට ඇප්ලයි කරන්න පුළුවන්ද? මේකත් ඇත්තටම අපිට මට ගොඩක් එන ඉන්ක්වයරි එකක් හොඳ ප්‍රශ්නයක් නසීමා. ඔව් ඒක සෙකන්ඩරි ඇප්ලිකන්ට් උනත් ඕගලන්ට පුළුවන් නම් අර පොයින්ට්ස් සිස්ටම් එක through ගිහිල්ලා ඒ අදාළ පොයින්ට්ස් ටික අරගෙන ස්කිල් මයිග්‍රේෂන් වලට එලිජිබල් වෙන්න සෙකන්ඩරි ඇප්ලිකන්ට්ටත් පුළුවන් එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ලොජ් කරලා සබ් ක්ලාස් 189 එහෙම නැත්නම් ඒ ස්ටේට් එකෙන් දෙනවා නම් 190 491 කියන ඔය කැටගරි තුනෙන් ඕන එකක් යටතේ පර්මනන්ට් රෙසිඩෙන්සි වලට ඇප්ලයි කරන්න සෙකන්ඩරි ඇප්ලිකන්ට් කෙනෙක් පුළුවන්. Thank you අශානි. ඔයගේ පොසිටිව් ආන්සර් එක ඇත්තටම අපිට ගොඩක් හෙල්ප් වෙනවා. එතකොට ඔයගලන්ට අවශ්‍ය නම් PR පාත්‍රය එකක් ඔයගලන්ගේ ස්පවුස්ට කියන්නේ ගන්න ඕනේ පාර්ට්නර්ට ගන්න ඕනේ කියලා හිතනවා නම් කතා කරන්න අපිට පුළුවන් ආශානික අපොයින්ට්මන්ට් එකක් අරේන්ජ් කරලා කතා කරලා පැහැදිලි විස්තර ටික වැඩි දුර විස්තර දැනගන්න පොයින්ට්ස් කොහොමද බලන්න චෙක් කරගන්න කියන එක. මට මේකට ඇඩ් කරන්න ඕනේ සමහරලාට සෙකන්ඩරි ඇප්ලිකන්ට් ආවහම මේන් ඇප්ලිකන්ට් එක්ක ස්පෙෂලි if they are doing masters එහෙම නැත්නම් masters by research ඒගොල්ලන්ට full time work rights තියෙනවානේ. එතකොට සෙකන්ඩරි ඇප්ලිකන්ට් ගොඩක් වෙලාවට ගිහලා තමන්ගේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරොත් මෙහි එම්ප්ලොයර් කැමති නම් ඒගොල්ලන්ව ස්පොන්සර් කරන්න එතනදී යාලට සමහරට යාලා හිතන්නේ නැති ඔපචුනිටිස් තියෙනවා. ඒ කියන්නේ වර්ක් වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එම්ප්ලොයර් නොමිනේටඩ් පර්මනන්ට් රෙසිඩන්ට්ස් ඇප්ලයි කරන්නත් පුළුවන්. එතකොට පොයින්ට් සිස්ටම්ස් මොකුත් අදාළ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ස්කිල්ස් ඇසෙස්මන්ට් ඕන වෙන්නේ නැහැ. යාලට එම්ප්ලොයර් through මේන් ඇප්ලිකන්ට්ස් කෝස් එක ඉවර කරන්නත් ඉස්සෙල්ලා සමහරවිට පුළුවන් PR එක ගන්න. ඒ නිසා එහෙම ඔපචුනිටිස් මම එන්කරේජ් කරනවා මේ පොඩක් හොයලා බලලා එහෙම ඔපචුනිටිස් තියෙනවා නම් අනිවාර්යයෙන් මේවට යන්න කියන එක. ඇත්තට මේක හොඳ පොයින්ට් එකක් ඔයගොල්ලන්ට ගොඩාක් කියන්නේ ෆියුචර් එකක් තියෙන එකක් හදාගන්න පුළුවන් නම් එහෙම එකක්. ඊළඟ ප්‍රශ්නේ තමයි මම ඒජ් කෙයා ඩිප්ලෝමා එකක් කරනවා. මට 485 වල විසා එකට ඇප්ලිකේෂන් එකක් කරන්න පුළුවන්ද? එහෙම බැරි නම් ඒකට මොනවාද තියෙන සොලියුෂන් එක? සබ් ක්ලාස් 485 කියන එක ස්ට්‍රීම්ස් දෙකක් තියෙනවා. එකක් තමයි post higher education අනිත් එක post wet sector. ඒතර වෙට් සෙක්ටර් කියන්නේ ඕගලන් ඩිප්ලෝමා එකක් දක්වා හරි ඊට අඩු එක්සර්ට් 3 සර්ට් 4 ඒ වගේ ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් එකක් කරලා තියෙනවා නම් ඔයාලගේ ඔකියුපේෂන් එකේ MLTSS කියලා medium to long term list කියලා එකක තියෙනවා නම් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් 485 ගන්න. එහෙම නැත්නම් ඔයාලා ඕනම බැචලර්ස් ඩිග්‍රී එකක් හරි ඊට higher course එකක් ඕනම එකක් කරොත් ඔයාලට පුළුවන් post higher education sector එකෙන් 485 ගන්න. unfortunately ඔය ඒජ් කෙයා කියන කෝස් එක කරොත් එයාලා වැටෙන්නේ වෙට් සෙක්ටර් එකට. මොකද ඒක බැචලර් එකක් නෙමෙයිනේ. හැබැයි ඒ ඔකියුපේෂන් එක නැහැ medium to long term list එකේ. එතකොට ඒජ් කෙයා කෝස් එකක් විතරක් කරාට ඕගලන්ට බෑ සබ් ක්ලාස් 485 වීසා එකට යන්න. එහෙමනම් ඒක පැකේජ් කරන්න ඕන. නර්සින් හරි මොකක් හරි බැචලර්ස් ඩිග්‍රී එකක් එක්ක එතනදී එතකොට ඔයාලා බැචලර් කිව්වට කරාට පස්සේ පුළුවන් 485 වීසා එකට යන්න. ඒ කියන්නේ අශානි කියන්නේ ඇවිල්ලා ඒජ් කෙයා කියලා කියන්නේ කමියුනිටි සර්විස් හරි නැත්නම් සෝෂල් වර්ක් හරි නර්සින් හරි ඩිග්‍රී එකක් කරා නම් බැචලර් එකක් හරි මාස්ටර් එකක් හරි එක කපල් කියන්නේ පැකේජ් කරලා කරා නම් අපිට PR පාත් එක කියන්නේ 485 ඇප්ලිකේෂන් එකකට කරන්න පුළුවන් කියන එක. ඔව්. හරි. thank you අශානි ඒ ආන්සර් එකට. ඊළඟ ප්‍රශ්නේ ඒක හොඳම ප්‍රශ්නයක්. 485 වීසා සඳහා සුදුසුකම් මොනවාද? ඒක එලිජිබල් ක්‍රයිටීරියා එක මොකක්ද කියලා අහලා තියෙනවා. 485 වීසා එකක් ලොජ් කරන්න ඉස්සෙල්ලා ස්ටුඩන්ට්ස්ලා කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලන් පොලිස් ක්ලියරන්ස් වලට ඇප්ලයි කරන්න ඕනේ. ඒගොල්ලන් ඉංග්‍රීසි ටෙස්ට් එකකට ඉඳගෙන අවශ්‍ය කරන රිසල්ට් එක ගන්න ඕනේ. කෝස් එක කම්ප්ලීට් කරන්න ඕනේ. අවුරුදු දෙකක්වත් කෝස් එක ඕස්ට්‍රේලියාවේ ස්ටඩි කරන්න ඕනේ. ඒ මිනිමම් පීරියඩ් එකක් තියෙනවා. ඒක ක්‍රයිකෝස් රෙජිස්ටර්ඩ් කෝස් එකක් වෙන්න ඕනේ. අනිත් එක මේක් ෂුවර් කරගන්න ඕනේ තමන් කරන කෝස් එක බැචලර්ස් ඩිග්‍රී එකක් හරි හයර් එකක් නෙවෙයි නම් ඉස්සෙල්ලා ඔයා හැම වගේ ඒජ් කෙයා හරි චයිල්ඩ් කෙයා හැම මොකක් හරි ඩිප්ලෝමා එකක් නම් කරන්නේ මේක් ෂුවර් කරගන්න ඕනේ මේ කෝස් එක 485 වලට එලිජිබල් කියලා. එතකොට මම රෙකමෙන්ඩ් කරන්නේ ස්ටුඩන්ට්ස්ලාට මෙහි ආපු ගමන්ම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්ගෙන් හරි වෙන এডুকেෂන් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් හරි අහලා බලන්න මම මේ කරන කෝස් එක මම මේ අවුරුදු දෙකක් හරි කාලේ ඉගෙන ගත්තට පස්සේ මම මේකට එලිජිබල්ද කියන එක මේක් ෂුවර් කරගෙන කෝස් එක පටන් ගන්න කියන එක. එතකොට කියනවනේ අශානි දැන් 92 weeks or a month කියන ඒ කොච්චර කාලයක්ද month එක කොච්චර මාස ගානක්ද 485 ඒක සමහර වෙලාවට අපිට අවුරුදු එකමාරකින් හදන්නත් පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ යුනි එකේ තියෙන සෙමෙස්ටර්ස් ගානයි ඒවා කොච්චර
actually study period එකක් තියනවාද කියන එක ඔයාලගේ course duration එකේදී. ගොඩක් courses හදලා තියෙන්නේ 485 visa එකට ගැලපෙන විදිහට. ඒත් ඉතින් make sure කරගන්නවා සමහරට ඔයාලට credit හම්බුනොත් හරි එහෙම දෙයක් වුණොත් ඉගෙන ගන්න period එක short වුණොත් ඕගොල්ලන් eligible නැති වෙන්න පුළුවන් sub class 485 visa එකට. ඒ නිසා COE එකක් හම්බුනහම make sure කරගන්න මම මේක study කරාට පස්සේ 485 වලට eligible නේද කියලා. මොකද that graduate visa or 485 visa එක තමයි ඔයාලට තියෙන stepping stone එක. ඊළඟ visa එකට යන්න, PR එකට ready වෙන්න, skill assessment එකක් ගන්න. ඔය හැම දෙයකටම ඔයගලන්ට sub class 485 කියන visa එක 99%ක්ම අවස්ථාවලදී ඕන වෙනවා. ඒ නිසා make sure කරගන්න මෙහි ඇවිල්ලා study කරාම at the end ඔයාලා 485 එකට eligible කියන්නේ. මම හිතනවා ආශානි දුන්න පිළිතුර ඔයගොල්ලන්ට ගොඩාක් පුළුල් විදිහට එකක් කියන්නේ විස්තරේ දීලා තියෙන විස්තරාත්මකව. ඔයාලට ඒක පැහැදිලි වුණා නම් පැහැදිලි මදි නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිට contact කරගන්න. එතකොට appointment එකක් අරගෙන කතා කරලා වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. හරිද? හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මම ඉගෙන ගන්නේ ස්ථීර කියන්නේ PR පාත්‍රය එකට ගැලපෙන රැකියාවක් හොයාගන්නේ කොහොමද? ඒකත් again case by case තමයි. අපි recommend කරනවා මෙහි ආවට පස්සේ සමහරවිට international students ලා පොඩ්ඩක් misguide වෙනවා. එයාලා ඉස්සෙල්ලාම ආපු ගමන් try කරනවා job එකක් කොහොම හරි හොයාගන්න, එයාලගේ living expenses cover කරගන්න වගේ දේවල්. මට කියන්න තියෙන්නේ ඔයාලා course එකක් කරගෙන යනකොට පුළුවන් තරම් ඉක්මනින් ඒ odd jobs වලින් අයින් වෙලා වෙන ඔයාලා කරන් යන මොකක් හරි bachelor's degree එකට ගැලපෙන එක්කෝ voluntary job එකක් හරි කමක් නැහැ ඉස්සෙල්ලා කරගෙන ඔයාලගේ field එක ඇතුළට යන්න කියලා. එහෙම වුණාම ඔයාලා bachelor එකක් හෝ master එකක් ඉවර කරනකොට ඔයාලට හරි ලේසි එතනින් ඉස්සරහට ගිහිල්ලා job එකක් හොයාගන්න. හැබැයි ඔයාලට කිසිම experience එකක් field එකේ නැතුව bachelor එකක් ඉවර කරගත්තොත් එතන ඉඳලා jobs හොයන්න යනකොට සමහරවිට චුට්ටක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ සෙක්ටර් එකේ පොඩි දෙයක් හරි කමක් නැහැ. සමහරවිට ඔයාලා ඉන්ජිනියරින් ඉගෙන ගන්නවා නම් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ජොබ් එකක් ගන්න බෑ බැචලර් එක නැතුව. හැබැයි මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ නම් කන්ස්ට්‍රක්ෂන් වර්කර් කෙනෙක් විදිහට හරි එතෙන්ට යන්න කියලා මම කියන්නේ. ඊට පස්සේ බැචලර් එක ඉවරනහම ඔයාලට තියෙනවා අර අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක. ඔයාගේ හරි ජොබ් එකට ඇප්ලයි කරන්න. thank you අශානි ඒක හොඳ ඇඩ්වයිස් එකක්. හරි ඊළඟ ප්‍රශ්නේ මම ස්ටුඩන්ට් ගෙනින් ලැබි අහලා තියෙනවා කමර්ෂල් කුකරි මම කරනවා. මේකේ කොහොමද මම PR pathway එකට යන්නේ? ඒකට මම ඊළඟ කල යුත්තේ මොනවාද? හරි. කමර්ෂල් කුකරි කරපුවාම ඕගලන් certificate 3 certificate 4 diploma තමයි ගොඩක් වෙලාවට package එක එන්නේ 2 years. ඒක ඉවර වෙනකොට ඔයාලා chef කෙනෙක් හෝ cook කෙනෙක් කියන ඔය occupations දෙකටම eligible වෙනවා. එතකොට ඒ course එක ඉවර වෙනකොට ඔයාලට පුළුවන් PSA කියලා skill assessment එකේ first step එකට apply කරන්න. ඒක lodge කරාට පස්සේ ඔයාලට පුළුවන් sub class 485 නැත්නම් TR visa එකට apply කරන්න. visa එක grant වෙනවා අවුරුදු 1.5කට. එතකොට ඔයාලා අර job ready program කියන එක, ඒ කියන්නේ skill assessment එකේ second, third, fourth steps පුළුවන් තරම් ඉක්මනින් පටන් ගන්න ඕනේ. ඒකට ඔයාලට job එකක් තියෙන්න ඕනේ chef or cook විදිහට. ඊට පස්සේ ඒ skill assessment process එක ඉවර කරලා ඒ වෙනකොට ඔයාලගේ 485 එක grant වෙලා. එතකොට ඔයාලට skill assessment එකක් ගන්න පුළුවන් අවුරුද්දක් වැඩ කරාට පස්සේ qualification එකෙන් පස්සේ. skill assessment එක ආපු ගමන් ඔයගොල්ලන් eligible වෙනවා permanent residency වලට apply කරන්න. එතකොට permanent residency ගන්නත් ක්‍රම කිහිපයක් තියෙනවා. chef cook කියන දෙකම occupations දෙකම CSOL කියන list එකේ තියෙනවා. අලුත්ම occupation list එකේ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් employee nominated visa 482 494 ඔයාලට qualifications and experience තියෙනවා නම් apply කරන්න. එහෙම නැත්නම් 189 190 491 කියලා skill migration visa වලට apply කරන්නත් පුළුවන්. ඕනම wet sector course එකක් නැත්නම් trade course එකක්. ඒ කියන්නේ chef, motor mechanic, carpenter ඔය වගේ occupations ඕනම එකක් එකම pathway එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා qualification එක ඉවර කරනවා, skill assessment එක පටන් අරන් graduate visa එක ගන්නවා. එතනින් අවුරුද්දක් work experience ගත්තට පස්සේ ඔයගොල්ලන් ready permanent residency වලට apply කරන්න. thank you අශානි. ඒක නම් හොඳම answer එකක්. ඒතර මම හිතනවා මේ අපේ students ලා අහපු ප්‍රශ්න කිහිපයකට answers ටික ලැබිලා තියෙනවා කියලා. අශානිට බොහොම ස්තුතියි. අශානි මේකට join වුණාට අපිත් එක්ක අපේ විස්තර ලබා දෙන්න කාලයක් spend කරලා.
ඔයගලන්ට තව ප්‍රශ්න තියෙනවා නම් අපේ YouTube නාලිකාවේ ඔයගලන්ට පල්ලෙහා කමෙන්ට් එක මෙන්ෂන් කරන්න ඔයගලන්ගේ තියෙන ගැටලු ප්‍රශ්න ඔයගලන්ට අහන්න ඕන දේවල් ස්ටුඩන්ට් විදිහට නැත්නම් වෙන වීසාස් වලට ඔයගලන්ට අහන්න ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් මෙන්ෂන් කරන්න පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහෙන්. එතකොට අපි ඊළඟ වීඩියෝ එකක් අශානී එක හරි මිසස් සුරියාපා එක හරි අපිට ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන්. ඔයගලන්ගේ තියෙන ප්‍රශ්න මේ කියන්නේ අපි ඒ ප්‍රශ්න වලට ඔයගලන්ට පිළිතුරු අරගෙන එන්න පුළුවන්. එහෙනම් සුබ දවසක්. ස්තුතියි. Thank you, Ashani. No problem. Thank you.